අද අපි කතා කරන්නේ තවත් චෙස් ටැක්ටික් එකක් ගැන. මේකට අපි කියන්නේ බ්ලොකේඩ් එකක් කියලා. එතකොට මේ බ්ලොකේඩ් එක අපිට ගන්න පුළුවන් චෙස් වල එන ඩ්‍රෝවිං ටැක්ටික් එකක් විදියට. එතකොට මේක අපි මේ පළවෙනි පොසිෂන් එක ගමු. මේ පොසිෂන් එකේදී ඔයගොල්ලන්ට වයිට් විදියට ගේම් එක ඩ්‍රෝ කරගන්න පුළුවන් බ්ලොකේඩ් කියන ටැක්ටික් එක යූස් කරලා. එතකොට බ්ලොකේඩ් එකක් කියන එක අපි පැහැදිලි කරොත් බ්ලොකේඩ් එකකින් කරන්නේ අපි දැන් අපි කලින් වීඩියෝ එකේ කතා කරා ෆෝර්ට්‍රස් ගැන. දැන් ෆෝර්ට්‍රස් එකේ කතා කරේ ඔපොනන්ට් ගේ පීසස් අපි පැත්තට එන්න බැරි වෙන්න අපි පීසස් ටික හදාගන්න එක. එතකොට බ්ලොකේඩ් එකේදී කරන්නේ අපි ඔපොනන්ට් ගේ පීසස් බ්ලොක් කරනවා ගේම් එකට එන්න බැරි වෙන්න. සරලව කිව්වොත් ඒක. එතකොට මේ පොසිෂන් එකේ වයිට් ගේ පළවෙනි මූව් එක G6. එතකොට මේ G6 ඇද්දට පස්සේ King H6 එන්න බෑ. මොකද Knight F5 චෙක් එකෙන් pawn එක ඩවුන් වෙනවා. ඒ හින්දා black අනිවාර්යෙන් යන්න තියෙන්නේ King H8. දැන් white ගේ move එක ඔයගොල්ලෝ පොඩ වීඩියෝ එක පෝස්ට් කරලා හිතන්න බලන්න මොකද්ද කරන්න කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ කොහොමද black pawn එක ප්‍රොමෝෂන් යනවා. එතකොට අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි මේකේ white blockade කියන concept එක use කරලා game එක draw කරගන්න පුළුවන්. මේකේදී white කරන්නේ King B4. ඊට පස්සේ black promotion එනවා, black E2 අදිනවා, white king එනවා C5 වලට. එතකොට C5 වලට ආවට පස්සේ black promotion යනවා queen. දැන් white එන්න පුළුවන් king D6. දැන් knight එක defend කරනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ position එකේ black king ට game එකට එන්න බැරි වෙන්න අපි black king ව block කරලා තියෙනවා. black king ට game එකට එන්න බැරි වෙන්න block කරලා තියෙනවා මේ knight උයි pawn උයි use කරලා. එතකොට මෙතනින් පස්සේ black ගේම් එක දිනන්න නම් black king අනිවාර්යෙන් අරන් එන්න වෙනවා මේ white king එක checkmate කරන්න. හැබැයි black king එන්න විදියක් නැහැ. දැන් black queen මෙහෙම check කර කර හිටියා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. අපි මේ knight එක defend කරගෙන king ඇදදී ඉන්නවා. එතකොට මේ knight pawn මේ position එකේ මේ විදියට තියෙනකම් black king ව blockade වෙලා තියෙන්නේ. එතකොට මේක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් හොඳ tactic එකක්. ඔයගොල්ලෝ පරදින්න යන ගේම් එකක් draw කරගන්න. අපි තව පොසිෂන් එකට යමු. හරි මේ සෙකන්ඩ් පොසිෂන් එක ගමු. මේකෙත් white ගේම් එක draw කරගන්න පුළුවන් මේ blockade කියන ටැක්ටික් එක යූස් කරලා. ඔයගොල්ලෝ වීඩියෝ එක පෝස්ට් කරලා පොඩි වෙලාවක් බලන්න මේ පොසිෂන් එක හොයන්න පුළුවන්ද කියලා. හරි මේකේ ඔයගොල්ලන්ගේ මූව් එක තමයි bishop F6. bishop F6 දැම්මට පස්සේ black king ගේම් එකට එන්න විදියක් නැහැ. හැබැයි black එක කෙනාට කරන්න පුළුවන් අපි white king check කරලා එයාට ඕනනම් ඇවිල්ලා මොන වෙලාවෙ හරි අපි bishop capture කරන්න පුළුවන්. හැබැයි bishop capture කරපු ගමන් ඔයගොල්ලන්ට පේනවා ඇති තව chess tactic එකක් අපිට use කරන්න පුළුවන් knight 4. මොකද අපි හිතමු මෙතන queen මෙහෙම check කරලා ඇවිල්ලා bishop කැපුවා කියලා bishop කැපුවා ගමන් මොකද්ද මේක knight h7 check knight 4. දැන් king cut pawn knight cut queen king cut queen game එක draw. එතකොට මේ position එකෙත් මේ white pieces මේ විදිහට තියාගෙන ඉන්නකම් මේ knight උයි bishop උයි pawn උයි තියාගෙන ඉන්නකම් මේක blockade එකක් විදිහට ක්‍රියා කරනවා black king game එකට එන්න විදියක් නැහැ. හරි මේ තුන්වෙනි position එක මේ position එකේ බලමු white blockade එකක් කරන්න පුළුවන්. එතකොට මේක අපිට black king ව blockade කරන්න පුළුවන්. black king game එකට එන්න නවත්තන්න පුළුවන්. මූව එක තමයි knight D8. D8 ඇද්දට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති white king black king ට ගේම් එකට එන්න බෑ. එතකොට මේ blockade කියන ටැක්ටික් එකත් ඔයගොල්ලන්ට drawing ටැක්ටික් එකක් විදිහට යූස් කරන්න පුළුවන් chess games වල. මේ blockade ටැක්ටික් වල puzzles ටිකක් මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. ඔයගොල්ලන්ට එතෙන්ට ගියොත් ඒක download කරගන්න පුළුවන්. මේ වගේ තවත් ටැක්ටික් ගැන මම ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ මගේ channel එකට subscribe කරන්න. ඒ වගේම අපේ WhatsApp channel එකක් තියෙනවා. ඒ WhatsApp channel එකටත් ඔයගොල්ලෝ join වෙන්න. ඒ channel එකෙන් ඔයගොල්ලන්ට chess ගැන live updates ගොඩක් ලබා ගන්න පුළුවන්.